අද බොහෝ දරුවන් ජීවත් වෙන්නේ ලකුණු පසුපස දුවන ජීවිතයක. හොඳ පාසලක්, හොඳ විභාගයක්, හොඳ ප්‍රතිඵලයක්. නමුත් මේ හැම දෙයක්ම අතරේ අපි කවදාවත් නැවතිලා හිතනවද මගේ දරුවා ඇත්තටම සතුටෙන්ද ඉන්නේ කියලා. බොහෝ අවස්ථාවල පිළිතුර සරලයි. ඔවුන් අභ්‍යන්තර පීඩනයෙන් ඉන්නවා කියලා ඔබට තේරෙනවා. අයිබෝවන්. එකොසෙල්ෆ් වෙත ඔබ ආදරයෙන් පිළිගන්නවා. මම විමල් ලියනාරච්චි, සමාජ සවිබල ගැන්වීම සහ මානසික උපදේශනයේ නිරත වෘත්තීය වේදිකේ. මගේ මීට පෙර වීඩියෙන් අපි කතා කළේ දරුවන් නිහඬව විඳින මානසික අරගල ගැන. අද මේ අරගලය තවත් ගැඹුරු වෙලා තියෙන්නේ දිනපතා ඔවුන් විඳින ආතතියක්, ඔවුන්ගේ අසමතුලිත ජීවන රටාවත් හින්දා. උදාහරණයක් ඇටියට හිතන්න, දරුවෙක් පාසල ඇරිලා ගෙදර ආවම අම්මා අහන පළවෙනි ප්‍රශ්නය බොහෝ වෙලාවට අද ලකුණු කීයද කියලා. වීකෙන්ඩ් එකේ ටියුෂන් ක්ලාස් 2-3කුත් වැටිලා. එයාලගේ ප්ලේ ටයිම් එක කැන්සල් වෙලා. ෆෝන් එකක් දැන් රිලැක්සේෂන් එකට නෙමෙයි ස්ටඩි ප්‍රෙෂර් එකක් වගේ දැනෙන තත්යකට පත් වෙලා තියෙනවා. මේකෙන් දරුවගේ මනසට එන්නේ මම හැමදාම පර්ෆෝම් කරන්න ඕන, හොඳ කාර්ය සාධනයක් පෙන්වන්න ඕනනේ කියන එක. දරුවන්ගේ මානසික ආතතිය ගැන මනෝවිද්‍යාඥයෝ පවසන්නේ මොකක්ද? එම වැදගත් අදහස් කීපයක් දැන් අපි විමසලා බලමු. ඇල්බර්ට් බන්දුරා කියන්නේ ස්ටෑන්ෆෝඩ් යුනිවර්සිටිය කැලිෆෝනියාවේ පිහිටලා තියෙන හිටපු මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. මහාචාර්ය බන්දුරා කියනවා දරුවන් අපි කරන දේවල් නිරීක්ෂණය කරලා ඉගෙන ගන්නවා කියලා. මෙහෙම හිතන්න, අම්මා තාත්තා නිතරම ඉන්නේ ස්ට්‍රෙස් එකේ නම්, නැත්තම් ආතතියේ නම්, නිතරම කියන්නේ වැඩ කියලා නම් දරුවා ඉගෙන ගන්නේ ජීවිතයේ මහ පීඩාවක්. ඒ වගේම ඒබ්‍රහම් මාස්ලෝ කියනවා හැඟීමේ ආරක්ෂාවක්, නැත්නම් මනෝභාවික ආරක්ෂාවක්, අපි ඉමෝෂනල් සේෆ්ටි කියන්නේ, නැත්නම් ඉගෙනීම සාර්ථකව හා ගැඹුරින් සිදු වෙන්නේ නැහැ කියලායි ඒබ්‍රහම් මාස්ලෝ කියන්නේ. මම නැවත කිව්වොත් ඉමෝෂනල් සේෆ්ටි එකක් නැත්නම් මනෝභාවික ආරක්ෂාවක් නැති තැන දරුවාගේ අධ්‍යාපනයේ ගැඹුරින් සිදුවන්නේ නැහැ. ඒක සාර්ථක වෙන්නේ නැහැ. දරුවෙක් විභාගයේ අසමත් වුණ වෙලාවට උදාහරණයක් මම කියන්නේ. ඔයා තීරුමක් නැති ළමෙක් කියලා ඒ දරුවට කියනවා නම් ඒ දරුවට තවදුරටත් ඉගෙනීමට ඇති උනන්දුව නැත්නම් ඒ පෙළඹවීම ක්‍රමයෙන් හීන වෙලා යනවා. ඒ වෙනුවට දැන් ඔයා කිව්වොත් අපි එකතු වෙලා වැඩ කරමු. මමත් ඔයාට උදව් කරන්න. මෙහෙම පණිවිඩයක් ලැබුණොත් දරුවගේ මනස සංසුන් වෙලා ඉගෙනීමේ හැකියාව වඩාත් වර්ධනය වෙන්න ඉඩකඩ තියෙනවා. චීන් පියාජේ කියනවා දරුවෙක් ඉගෙන ගන්නේ ක්‍රීඩාව හා අත්දැකීම් මගින්. උදාහරණයක් ඇටියට මම මෙහෙම කියන්නම්කෝ. ගණිත සංකල්පයක් වර්ක්ෂීට් වලට පමණක් සීමා නොකර ඒවා බ්ලොක්ස්, ගේම්ස් සහ සැබෑ වස්තු භාවිතා කරලා පැහැදිලි කරනවා නම් දරුවට ඒක ස්වභාවිකවම අවබෝධ වෙනවා. නමුත් අද බොහෝ දරුවන්ට මේ ප්ලේ බේස් ලර්නින් නැත්නම් ක්‍රීඩාව මගින් ඉගෙනීම අත්දැකීම අඩු වෙලා තියෙනවා. නැත්නම් බොහෝ දරුවන්ට මේක අහිමි වෙලා තියෙනවා. දරුවන්ට මේ තරම් ආතතියක් එන්න හේතු මොනවද? අපේ සායනවලට පැමිණෙන දරුවන් සමග සාකච්ඡා කරනකොට කවුන්සලින් සහයෝගය ලබා ගැනීමට ආවම ඔවුන් සමග කරන සාකච්ඡාවලදී තේරෙනවා ඔවුන්ට තියෙන අධික අධ්‍යාපන පීඩනය මේක ප්‍රධාන සාධකයක් ඔවුන්ගේ ආතතිය වැඩි. ඒ වගේම ඔවුන් කියනවා ඔවුන්ට විවේකයක් නැහැ කියලා. සෙල්ලම් කරන්න කාලයක් නැහැ. වගේම බරපතල වැරද්දක් කරනවා දෙමව්පියෝ හැම වෙලාවෙම තමන්ගේ දරුවා වෙනත් දරුවන් එක්ක සංසන්දනය කරලා කතා කරන්න යනවා තමන්ගේ දරුවත් එක්ක. උදාහරණයක් ඇටියට කියනවා ඔයාගේ අහවල් යහළුවා බලන්න, එයාගේ ලකුණුත් වැඩි. එයා හොඳට පන්තියේ වැඩ කරනවා. ඔයා වගේ නෙවෙයි. මේ වගේ නිතරම අනිත් දරුවන් සංග සැසඳීම දරුවන්ගේ ආතතිය වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම මේ දරුවන්ගෙන් ඉහළ කාර්ය සාධනයක් අපේක්ෂා කිරීම, නැත්නම් better performance අපේක්ෂා කිරීම දරුවන්ට මහත් පීඩාවක්. මේ සියල්ලම එකතු වුණාම දරුවගේ මනස ප්‍රෙෂර් මෝඩ් එකකට යනවා. නැත්නම් අවපීඩන තත්ත්වයකයි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හොඳයි. මේ වගේ ආතතිය ඔයාගේ දරුවට එන එක අවම කරන්න නැත්නම් ඉවත් කරන්න නැත්නම් ඒක වළක්වන්න මොන වගේ ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්?
මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න කැමති ඒ වගේ ඔබට ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික විසඳුම් කිහිපයක්. පළවෙනි එක තමා මම යෝජනා කරනවා බොහෝ දෙමව්පියන්ට මේ සමබර දෛනික කාලසටහනක් දරුවට සකස් කරගන්න උදව් කරන්න කියලා. අපි කියන බැලන්ස් ඩේ ස්ට්‍රක්චර් එකක්. මොකක්ද මේ බැලන්ස් ඩේ ස්ට්‍රක්චර් එකක් නැත්නම් සමබර දෛනික කාලසටහනක අඩංගු වෙන්න ඕන දේවල් මොනවද? හොඳට මතක තියාගන්න ප්‍රමාණවත් නිින්දක් සඳහා උට කාලය වෙන් කළ යුතුයි. අවම වශයෙන් පැය 8ක වගේ. ඒ වගේම උදාසන අවදි වීම හා සෞඛ්‍ය ආරක්ෂිත උදාසන පුරුදු ඊට පස්සේ පාඩම් කාලයක් හෝම්වර්ක් වෙන්න පුළුවන් රිවිෂන් වෙන්න පුළුවන් මේ සඳහා කාලය වෙන් කරන්න. ඔහුට හෝ ඇයට විවේකයේ සඳහා කාලය වෙන් කරන්න. කිසි විවේකයන් සෞඛ්‍යදායක ආහාර වේල් ලබා ගැනීමට නිශ්චිත කාලවල් සකස් කරන්න. ඒ වගේම දරුවට ක්‍රීඩා කිරීමට යම් කාලයක් වෙන් කරන්න. ඔහුගේ ශාරීරික ක්‍රියාකාරම් විශේෂයෙන්ම අවුට්ඩෝර් ටයිම් එකක් මේ කාලසටහන ඇතුලේ තිය යුතුයි. නැත්නම් නිවසෙන් පරිබාහිරව දරුවට පරිසරයක් තමන්ගේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න හෝ ඒ සුදුසු හැසිරීම සඳහා ඉඩකඩ සකස් කරලා දෙන්න. වගේම ඔහුගේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් අමතක කරන්නත් එපා. ඩ්‍රෝවිං වෙන්න පුළුවන්, මියුසික්, රීඩිං, පසල්ස් මොනවා හරි ඔහුගේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වලට මේ ඔහුගේ දෛනික ජීවිතයේදී යම් කාලයක් ඕන. ඔබ මතක තබා ගත්තොත් තව විශේෂිත කාරණයක් වෙනවා. මේක විශේෂිතයි. දරුවට තමන්ගේ මව, පියා, සහෝදර සහෝදරියන් සමග නිදහසේ ගත කරන්න කාලයක්. පවුල සමග ගත කරන නිදහස් කාලය අතිශයින්ම වැදගත්. ඒක නිසා ඒ සඳහා කාලයක් වෙන් කළ යුතුයි. දෙමව්පියන් නිදහස් වෙලාවට වැඩ ඇරිලා වෙලාවට වෙන්න පුළුවන්. ඔබේ රාත්‍රී කටයුතු අවසන් වෙච්ච වෙලාවක කෙසේ හෝ දරුවාටත් ඔබටත් සුදුසු වෙලාවක් වෙන් කරගන්න නිදහසේ ඉන්න දරුවත් සමග. ස්ක්‍රීන් ටයිම් එක ඇත්තටම ඔහොම පාලනයක් යටතේ. නමුත් ඒ සීමිත භාවිතයක් ෆෝන් එක වෙන්න පුළුවන්, ටීවී එකට වෙන්න පුළුවන්, ඒවා සියම් කන්ට්‍රෝල් එකක් මත දරුවට යම් අවස්ථාවක් දෙන්න. ඒ වගේම ඔහුගේ විවේකය හා මානසික සුවතාවයත් සැලකිල්ලට ගන්න. ඒ වගේම නිදා ගැනීමට පෙර සැහැල්ලු පුරුදු වලට ඔහු යොමු කරවීම වැදගත්. සමහරට රීඩින් වෙන්න පුළුවන්, ඔය කාම් නැත්නම් බොහොම නිශ්ශබ්ද ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් දෛනික ජීවිතයට ඇතුළත් කරොත් ඔහුට සමබර දෛනික ජීවිතයක් ලැබෙනවා. ඒකෙන් දරුවාගේ ඉගෙනීම, මානසික සුවතාවය, හැසිරීම ස්ථාවරම වර්ධනය වෙනවා කියන එකයි සාමාන්‍ය පිළිගැනීම. මම ඔබට තවත් යෝජනාවක් කරනවා දරුවන්ගේ ආතතිය අවම කරන්න. අපි නිවසේදී දරුවගෙන් අහන ප්‍රශ්න වෙනස් කරමු. නැත්තම් අහන ප්‍රශ්න වෙනස් විදිහකට අහමු. ඔහුට ඇයට ආතතිය නොවන ආකාරය. මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් අහන්න දරුවෙකුගෙන් ඔබ අහනවා අද ලකුණු කීයක් ගත්තද? මේක හරි අඩු ලකුණු ප්‍රමාණයක් ගත්ත දරුවෙකුට නම් හරි හිරිහැරයක්. ඒකට මේක ලොකු ආතතියක්, මානසික ආතතියක්. ඒ වෙනුවට ඔයා මෙහෙම ඇහුවා. අද ඔයාට හાર્ඩස් පාර්ට් එක මොකක්ද අහවල් විෂයේ? නැත්තම් අද ගණිත විෂයේ ඔයාට තිබිච්ච අමාරුම කොටස මොකක්ද? නැත්තම් අහනවා ඔයා අද මොනවද අලුතෙන් ඉගෙන ගත්තේ? ඔයා අද සතුටෙන්ද පන්තියේ හිටියේ? මේ ආදී ප්‍රශ්න දරුවන්ගේ ආතතිය ඇති කරනවා නෙවෙයි, කනස්සල්ල ඇති කරනවා නෙවෙයි, දරුවන්ට කිසියම් ආකාරයක මානසික සැනසීමක් ලැබෙනවා. පීඩනයක් ඇති කරන්නේ නැහැ. ඒක නිසා ඔබ ප්‍රශ්න අහන්න ඕන ප්‍රශ්නත් අහන විලාසයක් වෙනස් කරන එක දරුවගේ ආතතිය අඩු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා. හෙයිම් ජිනොට් කියන මනෝවිද්‍යාඥයා කියනවා දරුවන් අපි ඔවුන්ට දක්වන හැසිරීමම ආපසු ප්‍රකාශ කරනවා කියලා. ජිනොට් මහතා නිතරම අවධාරණය කළේ දරුවන්ගේ හැඟීම් පිළිගැනීම හරිම වැදගත් කියලා. එතුමා කියනවා ඔබ දරුවන්ගේ හැඟීම් වලට කරු කරනකොට ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා කියලා. ඒ වගේම ඒ ආත්ම විශ්වාසය වැඩි වීමත් සමගම දරුවන්ගේ ඉගෙනීම සඳහා ඔවුන්ට හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා කියලා. උදාහරණයක් හැටියට මෙහෙම හිතන්නකෝ. ඔබ බොහෝම සංසුන්ව ආදරණීයව ඔබේ දරුවාට කතා කරනවා නම් දරුවත් ඔබට ආදරණීයව සංසුන්ව කතා බහ කරන්න ඉගෙන ගන්නවා. මට තව යෝජනාවක් කරන්න පුළුවන් ඔබට. මම මෙහෙම කියනවා play is not waste of time. ක්‍රීඩාව කාලය නාස්ති කිරීමක් නෙවෙයි. ඒක නිසා දරුවෙකුට ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දීමත්
බොහොම වැදගත් ඔහුගේ ආතතිය අවම කරන්න. ෆුට්බෝල් වෙන්න පුළුවන්, ඩ්‍රෝවිං වෙන්න පුළුවන්, පසල්ස් මේවා ටයිම් පාස් එකක් නෙවෙයි මේවා. ළමයින්ගේ ෆෝකස් එක වැඩි දිනකට අවධානය වැඩි දියුණු කරන්න. ඔවුන්ගේ නිර්මාණශීලීත්වය නැත්නම් ක්‍රියේටිවිටි එක වර්ධනය කරන්න. වගේම මානසික ආතතිය අඩු කරන්න, ස්ට්‍රෙස් එක අඩු කරන්න මේ වගේ ක්‍රීඩාවන් හා ක්‍රියාකාරකම් බොහෝසේ බලපාන. ඔබට අවසාන වශයෙන් ඔබ යෝජනා කරනවා දරුවන්ගේ මානසික ආතතිය අඩු කිරීම සඳහා ඔවුන්ට ප්‍රමාණවත් නිින්දක් සහ හොඳ නිදහසක් විවේකයකුත් ලබා දෙන්න කියලා. හොඳ නිින්දක් නොලබෙන දරුවෙක්ට පාඩම් මතක තබා ගැනීම අපහසු වෙනවා. කෝපය, ඉක්මනින් කලකිරීම මේවා වැඩි වෙනවා. ඒ වගේම අවධානය යොමු කිරීම බොහොම අඩු වෙනවා. දිනකට පැය 8ක හොඳ නිින්දක් ලැබුණොත් දරුවෙකුට වඩා හොඳ අධ්‍යාපනික ක්‍රියාකාරීත්වයක් වගේම මානසික සහ හැඟීම් සමතුලිතතාව පවත්වන්න බොහොම වැදගත් වෙනවා. අපි මතක තියාගන්න ඕනේ එක දෙයක් තියෙනවා. දරුවන්ට අවශ්‍ය වෙන්නේ විභාග ජයග්‍රහණය විතරක්ම නම් නෙවෙයි. ඔවුන්ට බොහෝම සංසුම් මානසික මට්ටමක් අවශ්‍ය. ජීවත් වෙන්න ආදරණීය පරිසරයක් ඕන. ඔවුන්ට සමබර සමතුලිත ජීවිතයකට ඕන. අපි මේ සමබර ජීවිතය දරුවන්ට අද ලබා නොදුන්නොත් ඔවුන්ගේ අනාගතය ඔවුන්ට මානසික පීඩාකාරී වීම වළක්වන්න බෑ. හොඳයි. ඔබේ දරුවා ගැන අදහස් සහ ඔබේ අත්දැකීම් මෙහි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔබේ අදහස් බොහෝ දෙමව්පියන්ට ප්‍රයෝජනවත් වෙයි. මේ වීඩියෝව තවත් දෙමව්පියෙක් සමග ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අපි ආදරණීය දෙමව්පියන් ලෙස දරුවන්ගේ සතුට, සුරක්ෂිතතාවය, යහපත් වර්ධනය සඳහා හොඳ හිතකර පරිසරයක් ගොඩනගන්න අවංකවම දායක වෙමු කියලා මම ඔබෙන් ඉල්ලා හිටිනවා. හොඳයි. අපි ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. බොහොම ස්තුතියි.